මේ ලස්සන දවස එනකල් දින ගැනපු හැටි අදටත් අරලියටයි පැතුම්ටයි අමතක නැහැ. මේ වගේ දවසක ඔවුන්ටම අයිති වෙලා තනියම ඉන්න දවසක් ගැන පෙරුම් පිරුව හැටි අද දෙන්නගෙම හිත්වල හැබෑවක් වෙලා. උත්සව කටයුතු අවසානයේ දෙන්නම දෙමව්පියන්ගෙන් සමු අරන් පිටත් වෙන නැකත උදා වුණා. අවුරුදු ගාණක් හැදිච්ච වැඩිච්ච දෙමව්පියන්ගෙන් ඈත් වෙලා තනියම තමුන් අලුත් ගෙදරකට යන මොහොත උදා වෙනකොට ඕනම කෙල්ලෙක්ගේ හිතට දැනෙන අමුතු හැඟීම අරලියටත් ඒ විදිහටම දැනුණා. ඇතුල් හිතම රිදුම් දිදී පාරවගෙන එන වේදනාව ඇස්වලින් කඳුළු බිඳු විදිහට මතුවෙද්දී අරලියා අප්පච්චි ළඟ තන උබාගෙන වැටිලා හිටියේ වේදනාවෙන් නිකි ගහමින්. ඒ මොහොත කොච්චර අමාරු එකක්ද කියලා එතන වට වෙලා හිටපු පිරිසට දැනුණා. පැතුම් ඇගේ අතකින් අල්ලගෙන ඇගේ වේදනාව තුරන් කරන්නට උත්සාහ කෙරුවේ ඔහුගේ පපුවට තුරුළු කරගන්න ගමන්. අප්පච්චිගෙන් සමු අරන් අම්මව සිප වැළඳගෙන අරලිය පැතුම්ගේ බාහුවකට හිර වෙලා කාර් එකට ඇවිල්ලා නැග්ගේ ආයෙමත් හැරිලා බලද්දි දැනෙන වේදනාවෙන් මූණම රතු කරගෙන. දැන් ඉතින් අඬන්න නැතුව ඉන්න මැනික. අම්මලටත් දුකයිනේ. අර අප්පච්චිත් අඬනවා. ඒ නිසා හොඳ ළමයා වගේ අඬන්නේ නැතුව ඉන්නකෝ. කියමින් කාර් එකේ වම් පසින් ඇවිත් ගොඩ වෙච්ච පැතුම් කිව්වේ අරලියගේ අත් දෙකම තදින් අල්ලගෙන. අනේ යාළුව දාලා යන්න මට හරි දුකයි පැතුම්. අරලියගේ කිබිඳුමින් පැතුම්ගේ පපුවත් ටිකක් හෙල්ලුණා. පැතුම්ගේ උරහිසකට වාරු වෙලා ඉකි බිඳුම නවත්ත ගන්න අරලිය උත්සාහ කෙරුවේ ඇත්තටම අම්මගේ අප්පච්චිගේ ඇහෙන් වැටෙන කඳුළු තමුන්ගේ ඇහෙන් වැටෙන කඳුළු වලට වඩා රිදුම් දෙන නිසා. අරලියත් පැතුමුත් රැගත් කාර්යය ඔවුන්ගෙන් සමු අරන් ඈතට තිතක් වගේ මැකිලා යනකම්ම අම්මයි අප්පච්චි දෙන්න බලාගෙන හිටියේ බර සුසුම් හෙලමින්. බය වෙන්න දෙයක් නැහැනේ. දුව ඉන්නේ මාත් එක්කයි පුතත් එක්කයිනේ. ඔයාලා හිත හදාගන්න. එයා ලස්සන ජීවිතයක් පටන් ගනී. පැතුම්ගේ අම්මා අරලියගේ අම්මගේ අප්පච්චිගේ ළඟට කිට්ටු වෙලා කිව්වේ විශ්වාසයෙන් ඒ හිත් දෙක හදමින්. කවුරු කොහොම කිව්වත් අම්මෙක්ගේ දුවෙක්ගේ සම්බන්ධය හරි ළඟයි. ඒ නිසාමයි දුවෙක්ගේ විවාහයේදී අම්මා කෙනෙකුගේ හිතත් මේ තරම්ම රිදෙන්නේ. එයා ඈත් වෙලා යන එක එච්චර ඉක්මනට තරහ ගන්න හරි අමාරුයි අක්කේ. ඒක නිසයි මෙහෙම මේ මන්නම් කොහොම හරි හිත හදාගනි. ඒත් අපේ එක්කෙනාට ටිකක් අමාරුයි. මොකද එයා දුවට පණ වගේ හරි ආදරේ. අරලියගේ අම්මා කිව්වේ ඈතට වෙලා මූණ හංගගෙන වගේ දුක් වෙන අරලියගේ අප්පච්චි දිහා බලාගෙන. පැතුම්ගේ අම්මත් අරලියගේ ගෙදරින් පිටත් වෙලා එනකොට හවස් වෙන්න කිට්ටු වෙලයි තිබුණේ. එතකොට නම් පැතුම්ලා පිටත් වෙලා සෑහෙන වෙලාවක් ගත වෙලා ගිහින් ඉවරයි. දැන් නම් දෙන්න මාතරට කිට්ටුව ඇති නේද අක්කේ? අරලියගේ අම්මා දෙගිඩියාවෙන් වගේ ඇහුවා. දැන් නම් 6ත් පහු වෙලා හින්දා යන්න නැති නේද නංගි? ගිය ගමන් හැබැයි පුතා කෝල් එකක් දෙන්නම් කියලාත් කිව්වා. ඔව් නේද? එහෙනම් ගිහිල්ලා කෝල් එකක් දුන්නාම මටත් කියන්න අක්කේ. කියමින් අරලියගේ අම්මා පැතුම්ගේ අම්මට සමු දුන්නා. මාතර මුහුදු වෙරළ තීරයේ කෙළවරක මුහුදට මුහුණලා පිහිටි ලස්සන හෝටල් කාමරයක් ඔවුන්ගේ මදු සමය වෙනුවෙන් වෙන් කරලායි තිබුණේ. හවස 7 විතර වෙද්දී අරලියයි පැතුමුයි හෝටලයට ගියා. පැතුම් මේ හෝටලය වෙන් කරන්න විශේෂම හේතුව වුණේ ඒ හෝටලේ පුරාම ලස්සන වෙලා තිබුණේ අරලිය මල් ගස් වලින්. ඒ විශේෂ බව අරලියට හොඳින්ම දැනුණා. මේ මුළු හෝටලේම ගොඩක් තියෙන අරලිය ගස්. පැතුම් කෙල්ලගේ අතින් අල්ලන් තමුන්ගේ හෝටල් කාමරයට ඇවිදගෙන ගියේ අරලිය මල් ගස් අතරින් එහෙම කිය. සමහර හැඟීම් තියෙනවා හරි සංසුන් බවක් හිතට අරන් එන. මේ බැඳීමත් ඒ වගේ බන්ධනයක්. මන් 2-3 පාරක් මේ හෝටල් එකට ඇවිත් තියෙනවා. එතකොටත් මට මේ අරලිය මල් සුඳ මාර ෆීලින් එකක් ඇති කෙරුව අරලිය. පැතුම් කියාගෙන ගියේ කෙල්ල දිහා ආදරණීය බැල්මක් හෙළමින්. ඔහුගේ මනමාල බැල්මෙන් කෙල්ල කිති කැවිලා ගියා. අද මං ඒ අරලිය ගල්ස් මැද්දෙන්ම මගේ අරලිය මලත් එක්ක ඇවිදිනවා. ඔහුගේ වචන වලින් කෙල්ලගේ හිත ඇතුලේ පිබිදෙන ආදරණීය හැඟීම් ගැන විස්තර කරන්න තරම් වෙලාවක් නෙමෙයි මේක. ඒ වුණත් අරලිය අලුතින් ඉපදුනා වගේ හැඟීමක් ඔහුගේ අත අල්ලගෙන මේ තියෙන අඩියක් පාසා ඇයට දැනෙනවා. මේ බැඳීම තවත් වැඩියෙන් ඇයට දැනෙන්න ගත්තේ ඇගේ විවාහයත් එක්ක.
ඇත්තට මේ ආපු හැම දවසකම දැනෙච්ච අරලිය මල් සුවඳ මෙච්චර ළඟින් මට විඳ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ අරලියා. හැඟුම් සන්නද්ධ ඔහුගේ මුවින් පිටවෙන හැම වචනයක් පාසාම ඇයට දැනුනේ ඔහුගේ ආදරයම විතරක් වෙනකොට ඒ සිතුවිලි හැම එකක්ම මුළුමනින්ම ඇයව ඔහුගේ කරගෙන ඉවරයි. දෙන්න කතාවෙන් කතාව ඇවිත් ඔවුන්ට හිමි වෙලා තිබුණු හෝටල් කාමරේ යතුරු අතට අරන් පැතුම් හෝටලේ දොර ඇරියා. හෝටල් කාමරේ දොර ඇරපු පැතුම් අඩියක්වත් ඉස්සරහට තියන්න නැතුව ඇගේ අත තදින් අල්ලගත්තා. මේ වාගේ මගේ එකට තියෙන පළවෙනි අඩිය අරලියා. ඒක අපි දෙන්න එකටම තියමු. අද ඉඳන් හැමදාම. පැතුම් මෙහෙම කියලා කෙල්ලගේ අතින් අල්ලගෙනම කෙල්ලත් එක්ක එකටම කාමරේ ඇතුළට අඩිය තිබ්බා. ඒ හැඟීම මොනතරම් සතුටකින් ඇගේ හිත පිරෙව්වද කියලා ඇගේ මූණින්ම පෙනුණා. අද තමයි ඔයයි මම ඉස්සෙල්ලම තනියම ඉන්න මෙහෙම තැනකට එන්නේ. ඒක අපි දෙන්නගෙම තැනක් වුණත් පිට තැනක් වුණත් කොහේ ගියත් අපි දෙන්න එකටම හැමදේම ජීවිතේ දරාගමු. මට ඕන ඔයත් එක්ක හැමදාම සතුටින් ඉන්න අරලියා. පැතුම් මෙහෙම කියලා කෙල්ලව බදාගත්තේ මුළුමනින්ම ඔහුගේ පපුව පිරෙන්නම ඇයව තුරුළු කරගෙන. ඇයියෝ මුකුත් නොකියන්නේ මැනික? කෙල්ල ගොළු වෙලා වගේ ඉන්නකොට පැතුම් ඇහුවේ දෙගිඩියාවෙන්. මොනවද රත්තරන් කතා කරන්නේ? මගේ කටින් පිට වෙන්න ඕන හැම වචනයක්ම ඔයාගේ කටින් පිට වෙනකොට කෙල්ල එහෙම කියලා දෙතුල් ඔහුගේ පපුවේ තද කළේ උණුසුම්ව. මගේ පපුව මේ ආදරෙන් පිරීලා ඉවරයි අරලියා. ඒ පපුවේ දැන් ඉතිරෙන්න ආදරේ තියෙනවා. ඒ ඔයාගේ නමින් මගේ ජීවිතේ තියෙනකල් මං ඔයාව ආදරෙන් බලා ගන්නවා හැමදාමත්. පැතුම් හැඟුම්බරව එහෙම කියද්දී කෙල්ල ඔහුගේ දෙතොල් අතරට සිය දබරැඟිල්ල තිබ්බේ ඔහුගේ මුහුණ දිහා නොරිස්සුම් බැල්මක් හෙළමින්. මේ වගේ ලස්සන දවස කොහොම කතා කියන්නේ එපා පැතුම්. සෝරි මගේ මැනික. දැන් ඉතින් අඬන්න නැතුව හොඳ පැටිය වගේ ඇඳුම් මාරු කරගමුකෝ. එහෙම කියපු පැතුම් හිමීට කාමරේ දොර වහලා අගුළු දැම්මා. පැතුම් කෙල්ලව හිමීට එක්කගෙන ගිහිල්ලා කාමරේ තිබුණු කණ්ණාඩි මේසේ ඉස්සරහා ස්ටූල් එකේ ඇයව වාඩි කෙරෙව්වා. වාඩි කරවලා ඇගේ සියලුම ආභරණ අයිත්තම් වල බරින් ඇයව නිදහස් කරන්න පටන් ගත්තා. තත්පරෙන් තත්පරේ ගෙවෙන හැම මොහොතකම ඔහුගේ සුසුම් සරින් ඇගේ ගෙල දෙපස කිටි කැවිලා ගියා. එකිනෙක තැලි ඇගේ උරස් තලයෙන් ගිලිහෙද්දී පැතුම් ඇගේ ගෙල මැදින් දෙතොල් තිබ්බේ ඇගේ මුළු වතම හිරිකඬු පිපෙද්දී. මේ දවස් වෙනකම් මං ගොඩක් කල් බලන් හිටියා මැනික. පැතුම් ඇගේ බාහුවලින් අල්ලලා ඇයව නැගිට්ටුවේ අනුරාගී බැල්මක් ඇය වෙතට හෙළමින්. ඔහුගේ අතින් සීරුවට ඇගේ ඔසරිපට ලිහෙද්දී ඇය යාන්තම් දෙවුර හකුලවමින් ඔහු අපිමුව ඇමරෙන්නට පටන් ගත්තා. ඔයාව මගේ කරගන්න මට හදිස්සි තමයි මැනික. ඒත් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කතා කරන දේවල් මැද්දෙන් අපි අපේ වෙමු. අවශ්‍ය එකක් දාගෙන එන්න. පැතුම් ආදරෙන් එහෙම කියද්දී අරලියා ඒ හැම සිතවිල්ලක්ම පරයා නැගෙන ඇගේ හැඟීම් වලින් මුසපත්ව ඔහුව බදාගත්තා. ඔන්න ඉතින් ඔහොම කරන්න ගියොත් නම් ඉතින් කතා කරන්න කලින් මගේ හැඟීම ඇවිස්සෙයියා. අරලියා ඒ විදිහට ඇගේ වතම ඔහුගේ වතෙහි තෙරපද්දී පැතුම් කිව්වේ ඇගේ තිසර පට ඇගේ වතින් මුදා හරින්නට සැරසෙමින්. කුළුඳුලේ ඇගේ තිසර තන මතින් ඔහුගේ දෙතොල් තියමින් පැතුම් ඇයව උණුසුම්ම සිප ගන්නට සූදානම් වුණා. කතාව කියවපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් ලස්සන ආදරණීය කොටසකින් අපි හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.